3 4 5 ශ්‍රේණි වල අපේ පුංචි දොළ පුතාලට ශිෂ්‍ය විභාගයට වැදගත් වන තවත් ගණිත ගැටලු කිහිපයක් කියලා දෙන්නයි මේ සූදානම් වන්නේ. ඊට කලින් බලන්න පුතේ ඔයාලා මේ කවිය අහලා තියෙනවද කියලා. මම මේ කවිය කියනවා. ඔයාලත් එහෙනම් මගෙත් එක්ක කියන්න. තෙක් කිව්වොත් මුල අග දක්වා ගන්නේ නැහැ අග. අතර කිව්වොත් ඉන්නනේ ගන්නෙම නැහැ මුල අග. මේ කවියෙන් කියන්න පුතේ අපිට ඔයාලට මෙන්න මේ වගේ ගැටලු හම්බෙලා ඇති. 1 සිට 30 තෙක් සංඛ්‍යා ලිවීමේදී දෙකේ ඉලක්කම ලියවෙන වාර ගණන කීයද? එහෙම නැත්නම් එකේ ඉලක්කම ලියවෙන වාර ගණන කීයද? මෙන්න මේ වගේ ගැටලු අපෙන් අහනවා. එතකොට මේ ගැටලු විසඳන්න අපිට මෙන්න මේ කවිය උපයෝගී කරගන්න පුළුවන්. බලන්නකො මෙතන තෙක් කිව්වොත් මුල අග. තෙක් කියලා අපිට දීලා තිබුණොත් අපි මුල සංඛ්‍යාවත් ගන්නවා අග සංඛ්‍යාවත් ගන්නවා. දක්වා කියලා තිබුණොත් අපි අග සංඛ්‍යාව ගන්නෙ නැහැ. අතර කිව්වොත් කියලා දීලා තියෙනවා නම් අපි මුල සංඛ්‍යාව ගන්නෙත් නැහැ අග සංඛ්‍යාව ගන්නෙත් නැහැ. අපි දැන් බලමුකෝ මෙන්න මේ පළවෙනි ගැටලුව කොහොමද මේ කවිය උපයෝගී කරගෙන නිවැරදිව විසඳන්නේ කියලා. 1 සිට 21 තෙක් සංඛ්‍යා ලිවීමේදී එකේ ඉලක්කම ලියවෙන වාර ගණන කීයද? මෙතන පුතේ තෙක් කියන වචනේ තියෙන්නේ. එතකොට තෙක් කිව්වොත් මුල සංඛ්‍යාවත් ගන්නවා අපි අග සංඛ්‍යාවත් ගන්නවා. එතකොට එකක් ගන්නවා 21ත් අපි ගන්නවා. එහෙනම් අපි දැන් සංඛ්‍යා ටික ලියාගමු. එතකොට අපිට ලියන්න පුළුවන් 1 ඊළඟට එකේ ඉලක්කම යෙදෙන්නේ 10 ඊළඟට 11 එකේ ඉලක්කම් දෙකක් යෙදෙනවා 12 13 14 15 16 17 18 19 ඊළඟට 21. එතකොට මෙතන එකේ ඉලක්කම් ටික අපි ගණන් කරපුවාම එකේ ඉලක්කම් 13ක් තියෙනවා. එහෙනම් එකේ ඉලක්කම ලියවෙන වාර ගණන 13යි. අපි බලමු තවත් ගැටලුවක්. 1 සිට 30 දක්වා සංඛ්‍යා ලිවීමේදී 3 ඉලක්කම ලියවෙන වාර ගණන කීයද? මෙතන තියෙන පුතේ දක්වා කියන වචනේ. දක්වා කියන වචනේ යෙදලා තියෙනවා නම් අපි අග සංඛ්‍යාව ගන්නෙ නැහැ. එතකොට අපිට 30 ගන්න බැහැ. එහෙනම් අපි බලමු දැන් අපිට ගන්න පුළුවන් සංඛ්‍යා මොනවද කියලා. අපිට පුළුවන් 3 ගන්න. ඊළඟට 13 කියද්දි 3 ඉලක්කම තියෙනවා. ඊළඟට 23 ගන්නත් පුළුවන්. එතකොට මෙතන 3 ඉලක්කම් තියෙන්නේ 3යි. 3 ඊළඟට 13 3 ඉලක්කම තියෙනවා 23 කියද්දි 3 ඉලක්කම තියෙනවා. එහෙනම් මෙතන 3 ඉලක්කම් 3යි තියෙන්නේ. එහෙනම් පුතේ පිළිතුර වෙන්නේ 3යි. බලන්නකො තුන්වෙනි ගැටලුව. 5ත් 45ත් අතර සංඛ්‍යා ලිවීමේදී 5 ඉලක්කම ලියවෙන වාර ගණන කීයද? මෙතන පුතේ අතර කියන වචනේ දීලා තියෙන්නේ. ඒක අතර කිව්වොත් අපි මුල සංඛ්‍යාව ගන්නෙත් නැහැ අග සංඛ්‍යාව ගන්නෙත් නැහැ. එහෙනම් 5ත් 45ත් අතර සංඛ්‍යා ලියද්දී ඒ අතර අපිට ලියන්න පුළුවන් සංඛ්‍යා තමයි 15 25 35. එතකොට 15 5 1යි 25 කියද්දිත් 5 එකක් තියෙනවා 35 කියද්දිත් 5 එකක් තියෙනවා. එතකොට 5 ඔක්කොම තියෙනවා 3. එහෙනම් 5ත් 45ත් අතර සංඛ්‍යා ලිවීමේදී 5 ඉලක්කම යෙදෙන වාර ගණන 3යි. ඔයාලට තියෙන පුතේ ගැටලු කිහිපයක් විසඳන්න. ඔයාලා මේ ගැටලු ටික විසඳලා බලන්න.